ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ ලියෝ සමාජය විසින් පාසල් ළමුන් වෙනුවෙන් ආහාර සුරක්ෂිතතාවය සහ ආහාර ගබඩා කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භයි. එය ඉහළ බෝමිරිය කනිෂ්ඨ විද්‍යාලය හා ඒ අවට සියලු මාපන ශාලා පරිශ්‍රයන්හිදී සිදු කරනු ලැබීය. මෙහිදී පාසලට අවශ්‍ය කරන දෑත් සේදුම් කාරක දියර, වැසිකිලි පිරිසිදු කාරක දියර, අත්වැසුම්, හිස්වැසුම් ආදිය බෙදා දුන් අතර පාසල තුළ දෑත් සේදුම් දියර බෝතල් සවිකිරීමද සිදු කෙරිණ. මීට සමගාමීව අඩු වියදමකින් පෝෂදාහි ආහාර සැලසුමක් සකස් කරගන්නා ආකාරය හා පවුල් පෝෂණය වැඩි දියුණු කරගන්නා ආදිය ඇතුළත් අත්පත්‍රිකාවක්ද බෙදා දෙනු ලැබීය. ප්‍රදේශීය බහර සෞඛ්‍ය පරීක්ෂකතුමාගේ සහභාගීත්වයෙන් මේ වැඩසටහන පවත්වනු ලැබීය. මේ අවස්ථාවට ලියෝ සමාජයේ සමාජිකාවන් පිරිසක් එක්ව සිටියහ. ඓතිහාසික ඔලබඩුව රජ මහා විහාරයේ පෙරහැර මංගල්‍යයේ අවසන් මහා පෙරහැර වීදි සංචාරය කෙරේ. උඩරට පහතරට සබරගමුව ඇතුළු නර්තනාංග සහ අලියතුන් විශාල සංඛ්‍යාවක් මීට එක් කර තිබින. පෞරාණික චාරිත්‍ර වාරිත්‍රවලට අනුව සුබ මොහොතින් තේපාව පැවැත්වීමෙන් පසු විහාරාධිපති ස්වාමින් වහන්සේ විසින් ධාතු කරඬුව වැඩමවා මංගල හස්ති රාජයා මත විශේෂ රන්සිරිගෙයි තැන්පත් කෙරිණි. කරඬුව වැඩමවනු ලැබුවේ මංගල හස්ති රාජයා විසිනි. මහා විහාර වංශික ශාමෝපාලී මහා නිකායේ මල්වතු පාර්ශවයේ කොළඹ කළුතර දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ඔලබඩුව රජ මහා විහාරාධිපති මිලානෝ ලංකාරාමාධිපති ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඔලබඩුවේ ධම්මික නායක ස්වාමින් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ ඔලබඩුව රජ මහා විහාරයේ විහාරාධිකාරී පූජ්‍ය කරකස් කඳුරේ සීල විසුද්ධි ස්වාමින් වහන්සේගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙය පැවැත්වින.